ඔයාලට වෙල්කම් කොහොමතින් කට්ටේටම අපි අලුතින් කටෙන්න්න කරන්න වෙලා තියෙනවා අපි චුට්ටක් වෙනස් සිදිනම චාට්ක චුට්ටක් බලන්න යන්න අද අපි මේ ඉන්නේ LK GDPC චාට්ටගේ ඒකන්නේ ශ්‍රී ලංකා GDP from construction එතකොට පාලට මතක ඉගැන මේ චාට්ටකින් සාමාන්‍යෙන් අදහස්සෙන්නේ ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රේක කන්ස්ට්‍රක්ෂන් ඉන්දස්ට්‍රේක සාමාන්‍යෙන් කොහෝමද ද්‍රෝවෙලා තියෙන්නේ කොහොමද මූමන්ට එක වෙන්නේ ඒ ඔක්කොම තමයි මෙතනින් අදහසන්නේ සරලම අපි ගත්තතේම දෙදස් දාහතේ දිසැම්බරල්ල තමයි මාකට් එක සාමාන්‍ය හොඳ ග්‍රෝත්තය කර ඉගෙන හොඳ ටොප් ලෙවල්ල එකත් තියෙන්නේ සාමාන්‍යෙන් අපි ගත්තොත් 500 අනු නමයි මේ රුපියල් බිලියන වගේ අමවුන්ටක් අපිට හම්බෙන්නේ ඊට පස්සේ අපි මේක වේවතීරය ඇප්ලයි කරලා බලපුවාම අපිට මෙතන සම්පූර්ණ ඉම්පල් ස්ට්‍රක්ෂ එකක් තියෙන කම්පලිට් කරලා අපි දන්නවා ඕනම් මාකට් එක ඉම්පල් ස්ට්‍රක්ෂය කම්පලිට් කලානම් අනිවාරයම මාකට් එක ක්‍රෑශ් වෙනවා එතකොට අපි ගත්තොත් මේ ඒකක් බිය එකක් සහ සිය එකක් විදියට කරෙක්ෂණ ගීළඟට ඇවිල්ල තියෙනවා හරි අපි දැම් මෙතන ඉඳලා පොඩි උපකල්පනයක් කරමු අපි හිතමු මෙතනින් ඉගැන මේ අපි රතු පාටින් වටමක් කරලා තියෙන ඉගැන මේජවේවන් මේජවේට විදිර එතකොට මේ වේවටුව එකට පස්සේ මෙතනින් පස්සේ මාකට් එක දැන් කරක්ෂණ ඉවරයි කියලා හිතු සම්පූර්ණ මෙතනින්ම දැන් දැනටම කරක්ෂණ ඉවරයි කියල ගන්න බෑ හේතුව තමයි මොකද තාම මේක ලොකු කරක්ෂණ ඇතුළ තියෙනහිද අපි සියුම් කරොත් එහෙම හරි අපි ගත්තොත් එහෙම ඒ වේවටුව එකට පස්සේ හැදිලා තියෙන අපිට වේ 1 2 3 4 5 එකක් හැදිලා අපිට හැදිලා තියෙන තව ඉම්පල්ස් වේව් 1 එකක් හැදිලා තියෙන ඊට පස් ඉම්පල්සයෝ 2 එකක් වැටලා තියෙන ඊළඟට අපිට යන්න තියෙන්නේ ඉම්පල්සයෝ 3 එක එතකොට අපිට වේවතීරයක අනුව අපිට මෙතන ගන්න පුළුවන් සම්ෂන් එක ඒ කොහොමද අපි දන්නවා වේව කවුන්ට එක අනුව ප්‍රයිස් එක ඉගැනමා ඕනම චාට්ක ප්‍රයිස් ඊළඟට යන ලෙවල් එක ෆෝකාස්ටයක් ගන්න පුළුවන් ඒක හරියට රිස්පෙක්ට එකක් එක තමයි අපිට ගන්න පුළන් එතකොට මෙතනද අපිට සාමාන්‍යෙන් වේව කවුන්ට එකින් ෆෝකාසින්නයක් ගන්න පුළුවන් මේ චාට්ට කරන්නවා සාමාන්‍යෙන් ප්‍රයිස් එකෙන් ගැන මේ ප්‍රයිස් ගැන මූමන්ට එකින් මේ දැන් ඉහලට යන මූමන්ට එකින් මෙන්න මේ ලෙවල් එක වෙන්න මේ ප්‍රයිස් ලෙවල් එක ඒ කියන්නේ සාමාන්‍යෙන් අපි ගත්තොත් රුපියල් බිලියන 249 විතරගේ රුපියල් බිලියන 249 වගේ ප්‍රයිසයකට මේ මාකට් එක මෙහෙම වැටුනේ නැතුව තිබ්බොත් විතරක් මේ මාකට් එක මෙතන ඉදලා මෙන්න මේ ප්‍රයිස් එකටම යනවා ගිහිල්ලිවරලා මේ ප්‍රයිස් ඕන්න එකට මාකට් එක වැදිලා ඊට පස්සේ අය ඩ්‍රොප් එකක් එන ඒ ඩ්‍රොප් එක ඇවිල්ල තමයි ඊළඟට ඊළඟ මූමන්ට එක යන්න තියෙන්නේ ඒ මූමන්ට එක සාමාන්‍යෙන් වෙනවා රුපියල් බිලියන 558.0 විතර වගේ ඔන්න වගේ මවුන්ට එකට තමයි එන්න තියෙන්නේ එතකොට අපිට වේව් කවුන්් එකෙන් මේ චාට් එක අපිට අප්ඩේට් එක ගන්න තියෙන විදිර ඒ කියන්නේ මතකතියාගන්න ප්‍රයිස් එකින් මේ ලෙවල් එක බ්‍රේක් නොකර තියෙන හැම වෙලායකම මේ ප්‍රයිස් එක කොහොමත් මෙතන ඉඳලා මෙහෙම කියලා මෙන්න මේ ප්‍රයිස් ඕන්න එකට වැදෙනවා වැදිලිවරලා තමයි ඊළඟටයි ඩ්‍රොප් එකක් එන්නේ ඇවිල්ල තමයි ඊළඟට මෙන්න මේ ප්‍රයිස් ලෙවල් එකට යන්නේ මේක කිසිමාකාරය කාඩ ෆයිනන්ශල් ඇඩ්ඩයිස ගන්න මේක චාට් එක දිහා බලලා වේවතේරය ඇප්ලයි කරලා අපිට ගන්න පුළුවන් ෆෝකාස්ට එක ඒක නිසා වල හොඳ මතක තියාගන්න වේවතේරය කියලා කියන්නේ නිකං ස්ටොක් මාකට් එකට විතරක් අපි පාවිච්චි කරන දෙයක් නෙමෙයි මේක මාකට් එක ඉගෙන ඕන ප්‍රයිශාට්ටයක් ඇනලයිස් කරන්න පුළුවන් ෆෝකාස් කරන්න පුළුවන් ගොඩක් ඇඩ්වාන්ස් මෙතඩයක් ඒක නිසා ඔය එක ඉන්නස්ට කෙනෙක් හැටියට නැත්තම් කොහොමුණත් ඔයාලට මේ නොලෙජ් එකනම් අනිවාරෙන්ම ඕන කරන ඉතින් කැමතිකට ජොයින්න අප මාස ලාසක තියෙනවාට හරියට මුලින් නම් මේ වේවතේර ඉගෙනගෙන යන්න මොකද මේ හැම එකම්වාට ලස්සනට මිෂ කරගන්න පුළන් ෆෝකාස් කරගන්න පුළන් මේ හැම දෙයක් එකම ඉතින් ජොයින කටේ ජොයින්න අපේ මේ සති සැන්සුරාද තියෙන අපේ ති සයිනි බච්කට අපේ යන ඉන්ට්‍රඩක්ෂන් සෙමින එක තියෙන 7:30pm කැමතිකට ජොයින්න ටෙක්ස ගදදාන වටසප් එකින් හෙමුණ ඔය වටස ගරුප ඩ් කරන්න පුලා අපේ සෙමින එක තියෙන